my dear children. From this video, let's discuss 22nd MCQ in 2022 A-level chemistry paper. Right? 21 chemistry paper. අපි 2021 chemistry A-level paper යහපු 22 MCQ එක සාකච්ඡා කරමු. බලන්න එක කියනවා in an experiment magnesium metal was made to react with excess N2 gas. හරි. අපි ඉස්සෙල්ලා මේ ප්‍රතික්‍රියා ටික ලියාගමු. Right? Reactions ටික ලියාගනිමු. Magnesium දැන් මේ 22 question එක 2021 A level. Right? Magnesium solid එක react කරාලු කා එකද? excess nitrogen gas එක. එතනින් හදනවා කවුද? magnesium nitride solid. Mg3N2 solid. එතකොට මේක බැලන්ස් කරාම මට මෙතන තුනක් දැම්ම නම් වැඩේ ඉවරයි. වැඩේ මෙතනින් බැලන්ස් රියැක්ෂන් එක. ඊට පස්සේ කියනවා and the product obtained. දැන් මේක තමයි product. magnesium nitride කියන එක තමයි product එක. ඒක රියැක්ට් කරාලු H2O එක්ක. හරි අපි ඒ රියැක්ෂන් එකක් ගමු. Mg3N2 solid react with H2O liquid. එතනින් හදනවා magnesium hydroxide, right? Magnesium hydroxide solid plus ammonia gas, right? Ammonia gas. හොඳට මතක තියාගන්න මේ nitride එක H2O එක react කරාම hydroxide එකයි ammonia වායුවයි තමයි පිට වෙන්නේ. හරි? එතකොට මේක balance කරාම මට එනවා මම මෙතනින් තුනක් දැම්මොතින්, right? මම එතනින් තුනක් දැම්මොතින් මට මෙතනින් එනවා දැන් මෙතන දෙකයි ඔක්කොම හයිඩ්‍රජන් 6යි ඔක්සිජන් 6ක්. හරි? එහෙනම් ඔක්සිජන් 6ක් ගන්නවා මම මෙතනින් 6 කියලා මම දානවා. එතකොට ඔක්සිජන් වලට 6ක් කියලා එනවා. හයිඩ්‍රජන් මේ පැත්තේ 12යි මෙතන 6යි. එහෙනම් ඉතුරු 6 හදන්න මම මෙතනින් දානවා කීයයි කියලාද? මෙතනින් 2 කියලා දානවා. එතකොට මෙතනින් 2 කියලා දැම්මනම් මෙතනින් මට ඉතුරු 6 හදා ගන්න පුළුවන්. හරි? එතකොට මෙතන 6යි මෙතන 6යි 12යි මෙතන ගාඩ රියැක්ෂන් එක බැලන්ස් වෙනවා. ඊට පස්සේ අපිට කියනවා the volume of the gas evolved at standard temperature 273 Kelvin කියන්නේ 25 degrees Celsius and pressure 1 atm was 672 cubic centimeters. The mass of the magnesium used in this experiment is ඔන්න අපිට කියනවා මෙතනින් මෙන්න මේ ඇමෝනියා වොලියුම් එක කොච්චරක් කියලාද? දැන් මේකනේ ගෑස් එක. මේක තමයි මෙතන රිලීස් වෙච්ච ගෑස් එක. එයාගේ වොලියුම් එක අපිට දෙනවා 672 cubic centimeters. Right? එයා 672 cubic centimeters. හරි? අපිට එයාගෙන් හොයාගන්න පුළුවන් කොච්චරක් ඇමෝනියා මෝල්ස් හැදුනද කියලා. Right? කොච්චරක් ඇමෝනියා මෝල්ස් හැදුනද කියලා අපිට එතනින් හොයාගන්න පුළුවන්. කොහොමද අපි හොයාගන්නේ? මෙන්න මෙහෙමයි. දැන් අපි දන්නවා වැලියු එකක් තියෙනවා molar volume, right? So molar volume is 22.4 cubic decimeter per mole. එක මෝල් එකක මෙච්චරක් වොලියුම් එක තියෙනවා නම් මෙච්චරක් වොලියුම් එක කොච්චරක් මෝල්ස් තියෙනවද? එහෙනම් අපි කරන්න ඕනේ මේ වොලියුම් එක, right? ammonia moles හොයන්න නම් ammonia moles, right? moles of ammonia අපි හොයන්න නම් මේ වැලියු එක මෙන්න මේ මෝල් වොලියුම් එකෙන් ඩිවයිඩ් කරා නම් අපිට වැඩේ වෙනවා. හැබැයි අපි කරන්න ඕනේ එකම යුනිට් එකකට මේගොල්ලෝ කන්වර්ට් කරගන්න ඕනේ කැන්සල් කරන්න නම්. හරි? නැත්නම් යුනිට්ස් දෙකක් නේ තියෙන්නේ. එතකොට මට පුළුවන් cubic meters වලටම අරගන්න. එතකොට 672 into 10 to the power minus 6 කියලා එන්නේ cubic centimeters. cubic meters වලට convert කරනකොට divide by 22.4, right, into 10 to the power minus 3 cubic meters per mole. එතකොට මේ cubic meters to මේ cubic meters cancel වෙනවා. මේ per, right, 10 to the power minus 3 වලට මෙතනින් minus 3 ගියාම මෙතනින් එන්නේ 10 to the power minus 3. එතකොට මේ දෙක simplify කරාම, right, මම ගත්තොතින් 200 මෙතනින් මම ගත්තොත් වැලියු එකක් 3 වලින් මට එනවා 3 නේ මම හරිනේ
4 into 3 12 1 remain here 7 yes එතකොට මම මෙතනින් එක ඩෙසිමල් ප්ලේස් එකක් පස්සට දාගත්තම හිතන්නකො මට අරගන්න පුළුවන් මෙහෙම ඔන්න ඔය විදිහට right එතකොට ඔය විදිහට අරගත්තම 30 කියලා එන්නේ 30 එතකොට 30 into 10 to the power 3 කියන්නේ 0.03 right 0.03 moles එහෙනම් ammonia moles මෙච්චරක් රිලීස් වුණා හරි ammonia moles එච්චරක් රිලීස් වුණා නම් ඒ වගේ භාගයක් තමයි මෙන්න මෙතන magnesium nitride හැදුනේ. හරි? මෙතනින් හැදුණු මේ ammonia වගේ භාගයක් තමයි මෙතනින් magnesium nitride හැදුනේ. එහෙනම් මෙතන 0.03 moles නම් මෙතන කොච්චරද? 0.015 moles. එහෙනම් මෙතනත් ඒ ටිකම තමයි. නේ? මෙතනත් ඒ ටිකම තමයි 0.015 moles. දැන් මේ දෙන්නගේ stoichiometric ratios compare කරොතින් 1:3 stoichiometric ratio right 1:3 stoichiometric ratio මෙතන එකයි මෙතන 3යි එහෙනම් අපිට මෙතනින් magnesium moles කොච්චරක් තිබ්බද කියලා හොයන්න පුළුවන් therefore moles of magnesium solid මේ වගේ තුන් ගුණයක් 0.015 moles into 3 0.045 moles කියලා අපිට අපේ ආන්සර් එක එනවා right 0.045 then right ඔක තමයි අපේ magnesium moles ගන්න. එහෙනම් magnesium ගේ relative atomic mass එක දානවා 24 වලින් multiply කරා නම් අපිට mass එක හොයාගන්න පුළුවන්. therefore mass of magnesium solid used 0.045 moles into 24 grams per moles. ඔක calculate කරාම අපිට mass එක හොයාගන්න පුළුවන්. 0.045 into 24. මෙතන 5 into 4 22 remains. Here 18. Here මං හරිනේ? Yes. Here 1, here 0. Then මෙතනින් 90 කියලා එන්නේ. Right. එතකොට මෙතන 8. yes එතකොට decimal places තුනක් ආවම මට මෙතනින් එනවා 1.08 grams කියලා magnesium වල mass එක 1.08 grams mass එකක් magnesium use කරලා තියෙනවා so our answer is answer number 3 for the 22nd MCQ in 2021 A level chemistry paper. Thank you.